ලස්සන vlog එකක් අරගෙන මං ආව අලගාවට. ඉතින් දැන් මං යන්නේ කොළඹ. ඉතින් මම මෙච්චර වෙලා බලන් ඉන්නේ මගේ යාළුවා එනකන්. ඉතින් යාළුවා එනවා කියාගෙන හිටියා තාමත් නැහැ. කොහොම හරි එයා විනාඩි 20කින් පස්සේ ආවා. ඉතින් මහත් අඩි බෑග් එකත් උස්සගෙන විනාඩි 20කින් වගේ ආවා. නැත්නම් එයාව දාලා තමයි යන්න හැදුවේ. නෑ එහෙම නැහැ දෙන්න එක තමයි යන්නේ. අපි දෙන්නටම අද වෙලාව ගොඩක් තියෙනවා. මොකද වෙනදට පන්ති උදෙන්ම තියෙනවා. ඉතින් අද තියෙන්නේ 11 මාට විතර. ඉතින් අපි දෙන්නට කලබල නොවි යන්න පුළුවන්. ඉතින් මේ යාළුවා ඉන්න එක මට මාරම හයියක්. ඒ වගේම එයාටත් මං ඉන්න එක මාරම හයියක්. ඉතින් අපි දෙන්නට දෙන්න කොහොම හරි යන්න ඉතින් කොළඹ වෙනකන් යන්න ඕනේ. ඉතින් අපි දෙන්නත් එක්කම ඔප දුපයි කචබච කියවම තමයි යන්නේ. අද vlog එකක් කරන්න හිතුනේ මට. අද අපේ පන්තිෙන් ඉෆ්තාර් එකක් තියෙනවා. ඉතින් සමහර අය ඉෆ්තාර් කියන්නේ මොකද කියලා දන්නව ඇති. තවත් සමහර අය දන්නේ නැතුව ඇති. ඉතින් ඉෆ්තාර් කියන්නේ අපි ෆාස්ටිං ඉන්නවනේ. ඉතින් ඒ ෆාස්ටිං එක බ්‍රේක් කරන වෙලාවට තමයි ඉෆ්තාර් කියලා කියන්නේ. ඉතින් ඒක අපි පොඩ්ඩක් අවුටින් එකක් විදිහට ගිහිල්ලා ඉෆ්තාර් එකක් අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මට පහුගිය දවස් ටිකේම vlogs ගේන්න බැරි වුණා guys. අතම කිව්වත් ගොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් ඇත්තටම sorry ගොඩක් කටිය මට මැසේජ් කරලා තහල් තිබ්බා. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මගේ ජීවිතේ සතුටින් ගෙවනවා. අපි හරියටම 11ට විතර බස් එකෙන් බැස්සා. අපේ පන්ති තියෙන 11 මාටයි. ඉතින් අපි දෙන්නත් එක්කම කලබල නොවි හිමීටම යන්න තමයි හදන්නේ. ඒ වගේම මේක පරණ වීඩියෝ එකක් එඩිට් කරලා බාගෙන නවත්තපු නිසා මේක අප්ලෝඩ් කරන්නට හිතුණා. බස් එකෙන් බහලා හැමෝම අපි දෙන්නත් එක්කම ටුක් එකක් දාගෙන දැන් යන් පන්තියේ තියෙන තැනට. ගාලේ නම් කොළඹ යනවා කියන්නේ වැඩි ටාස්ක් එකක් නෙමෙයි. නමුත් මේ පන්තියේ පඩි නගින එක තමයි අපිට තියෙන ලොකුම ටාස්ක් එක. අනිත් එක මේ ෆාස්ටිං දවස්වල එපාම කරපු දෙයක්. හැබැයි පන්තිය දැක්කන් පස්සේ ඒ හැමදේම අමතක වෙනවා. නමුත් ෆාස්ටිං හින්දා මාරම අමාරුයි මේ පඩි නගින්න. තට්ටු 4ක් විතර උඩට නගින්නත් ඕන. කොහොම හරි ඉතින් පන්තියේ ළමයි වෙයි මිස්ව දැක්ක ගමන් ඒ සේරම අමතක වෙලාම යනවා. පන්ති අද සෙක්ෂන් එකත් ඉවරයි. දැන් අපි යාළුවෙක් ගෙදර යන්න හදන්නේ. යාළුවෙක් ගෙදර තියෙන සේව් අයිලන්ඩ් කියලා තැන. ඉතින් කොළඹින් අය නම් දන්නවා ඇති. ඉතින් අපි සේව් අයිලන්ඩ් යන්න තමයි. ඉතින් කට්ටියත් එක්කම එකතු වෙලා ඉතින් පික්මී දාගෙන අපි කට්ටියත් එක්කම දැන් යන්න තමයි හදන්නේ සේව් අයිලන්ඩ් දක්වා. අපි කට්ටියත් එක්කම ඉතින් යන්නට වෑන් එකක් බුක් කරා. ඉතින් ඒ වෑන් එක පොඩ්ඩක් එන්න පරක් වෙනවා කිව්වේ අංකල්. ඉතින් අපි කට්ටියත් එක්කම මේ යන්න හදන්නේ අලුතෙන් අරපු මේ සුසි එකට. ඉතින් මේ මෝල් එක මාරම ලස්සනයි. මේ මායෝ එයාර්පෝට් එකක් කියවන්නලු. අපි සුසි එකට නම් ගියේ හොඳ කලෙක්ෂන්ස් ටිකක් තියෙද කියලා බලන්න. ඒ හොඳ කලෙක්ෂන්ස් තිබ්බා. ඉතින් වෙලාව මදි පර්චේස් කරගන්න තරම්. ඉතින් ඒ හින්දා අපි ආයෙත් රැට shopping කරන්න එන නිසා දැන් අපි යන් යාළුවගේ ගෙදරට. ඉතින් මේ යාළුවගේ ෆ්ලැට් එකට අපි කට්ටියත් එක්කම ආවේ වොස් දාලා එහෙම රෙඩි වෙන්න. අපි හරියට මැරින් ඩ්‍රයිව් එක ගාව ඉන්න ඕන. 4 මාට 5ට විතර බලමු අපිට වෙලාවට ඇත්තටම යන්න පුළුවන් වේද කියලා. අපේ මේ මල් කියාක්ක පන්තියේ මාරම සයිලන්ට් විදිහට ඉන්න. දැන් බලන්නකෝ මෙයාගේ කටේ සද්දේ. ඔව් පල්ලේ ඉඳන් උඩට ගනින්. පල්ලේ ඉඳන් ගන්න කියන්නේ. හායි මල්ටි. හායි. ඒ පාපා ගෝවදා. अस्सलाम वालेकुम. वालेकुम. थैंक यू दादा. මයින් අපේ යාළුවගේ නම් කියා මාරම කියුට් අනේ. ආපු වෙලාවෙ ඉඳන් පැන්ඩා බේබි කෙනෙක්ව අල්ලාගෙනම ඉන්නවා. Hi. Hi. තන ෆ්ලැට් එකේ මුළු කොළඹම වගේ පේන. ඉතින් බලන්නකො මාරම ලස්සන වීව් එකක් තියෙන. ඒක බලන්න ඇවිල්ලා මේ කට්ටියත් එක්කම ලිෆ්ට් එකේ නැගලා යන්න හදනවා. ඉතින් යාළුවා දුවගෙන ආවා. එහෙමම අපි බුක් කරපු වාහනේ නම් ආවා. නමුත් හොඳටම වැස්ස. ඉතින් වැස්ස කියලා බහන්නේ අපි එතනට වෙලාවට ඉන්නත් ඕන. කොහොම හරි පොඩ්ඩක් ලේට් වුණා මෙතන තියෙන ට්‍රැෆික් උත් එක්ක. කොහොම හරි අපි කට්ටියත් එක්කම ආවේ අද මැරයින් ස්පයිස් එකට. ඉතින් මේක ඉතින් ඔයාලා බලන්නකෝ ඉෆ්තාර් පාටි එකකට මෙයාලගේ කොම්බෝ එකක් ගියේ. ඉතින් ඒක මාරම worth ඒ ගානටත් එක්ක අනිත් එක මාරම රහයි සහ මාරම හොඳ සර්විස් එකක්. ඉතින් highly recommend කරනවා. ෆාස්ටිං බ්‍රේක් කරද්දී නැතම් බැරිද අතර මෙන්න මේ කංජි එක. Ahorita son mis chicos por
halal වෙලා තියෙනවා. කාලා බීලා සේරම කරලා දැන් මයි යාළුවා යන්න හදන්නේ shopping කරන්න. ඉතින් අපේ අවුරුද්දට තව වැඩි දවසක් නැහැ. කොහොම හරි මේ vlog එක කරද්දී අවුරුද්දට තව දවස් 5ක් විතර තමයි තියෙන්නේ. කොහොම හරි. ඉතින් අපි කටියත් එක්කම දැන් යන් shopping කරන්න. ඉතින් shopping කරන වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. මාර්ම tired අපිට. ඉතින් කාලා බීලා ඉතින් කොහොම හරි මේ නැවැත්තුවේ අපිට බොන්න මොන හරි ගන්න. මොකද අර මොකක් හරි කෑවනම් මාර්ම තිබහයි මේ දවස්වල. ඉතින් රස්නෙත් එක්ක වෙන්නේ නැති. ඉතින් අපි බොන්න මොන හරි විතරක් ගන්න නැවතුවා. මොකද අපි කට්ටියත් එක්කම කාලා බීලා ඔක්කොම කරලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් අර රස්නෙත් එක්ක මාර්ම තිබහයි නිසා බීම එකක් ගන්න ආවා. ඉතින් කොහොම හරි මෙතන නංගිට මාර වැඩක් වුණා මගේ යාළුවගේ. මොකද එයාලා ඔඩ කරේ චොක්ලට් මිල්ක් ෂේක් එකක්. එතන ෆොටෝ එකේ තිබ්බේ අර චොක්ලට් අර ග්ලේස් එහෙම දාලා මාර්ම ලස්සන පික්චර් එකක්. නමුත් ඒ විදිහට නෙමෙයි ආවේ නිකන් වතුර වගේ මිල්ක් ෂේක් එකක්. නමුත් අපි ඔඩ කරා මැංගෝ ජූස් එක නම් මාර්ම රහයි. ඉතින් සේරම වැටි කිවර ගාලා දැන් යන තියෙන්නේ ගාල්ලට. ඉතින් අපේ ගෙදර තියෙන ගාල්ලනේ. ඉතින් කොහොම හරි අද දවසත් කොහොමම තමයි ගත වුනේ. ඉතින් ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් සතුටින් පරිස්සමින් ඉන්න. බයි ගයිස්.